Hello guys, welcome to my channel. ඉතින් ඔයාලව ආදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් මං අද හිතුවා ගොඩක් දෙනෙට තියෙන දෙයක් තමයි හිස රදේ කියන්නේ. එහෙමත් නැත්නම් හිස කැක්කුම කියන්නේ. ඉතින් ඒ ගැන පොඩ්ඩක් කතා කරන්න ඕනේ කියලා හිතුවා. ඉතින් ඔයාලා නිසාම ඔයාලා වෙනුවෙන් සහ මටත් ඒ දේවල් ඉගෙන ගන්න ඕන හින්දා මම ඒ දේවල් හෙව්වා. ඉතින් මම බෙහෙත් වර්ගවලට යන්නේ නැහැ. මොකද මම ඩොක්ටර් කෙනෙක් නොවන නිසා. ඉතින් ගෙදරදීම කරගන්න පුළුවන් දේවල් තමයි මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. ඉතින් මේ වීඩියෝ එකෙන් හිස රදේ කියන්නේ මොකද්ද? හිස රදය කොටස් දෙකකට බෙදනවා. ඒ මොනවාද? එතකොට අපිට ගෙදරදීම හිස රදය පාලනය කරගන්න පුළුවන් දේවල් මොනවාද? සහ ඔයාලා වෛද්‍යවරයෙක් හම්බ වෙන්න ඕනේ මොන අවස්ථාවේදද කියලා මේ වීඩියෝ එකෙන් කතා කරනවා. එහෙනම් ඉතින් වීඩියෝ එකට යමු. හිස රදය කියන්නේ සාමාන්‍යයෙන් සුලභ රෝගයක්. ඉතින් මේක භයානක රෝගයක් නොවේ. ඉතින් මේක හිස රදේ කියන්නේ සාමාන්‍ය ජීවන රටාවේදී අපිට ඇති වෙන්න පුළුවන් සුලභ රෝගයක්. ඉතින් මේක ඉතා දරුණු රෝගයක් නෙවෙයි. අපිට අපේ ජීවන රටාවේ වෙනස්කම් සහ සරල ප්‍රතික්‍රියා මගින් අපිට මේ හිස රදය අවම කරගන්න පුළුවන්. ඉතින් අපිට හිස රදය කොටස් දෙකකට බෙදන්න පුළුවන්. පළවෙනි එක තමයි ප්‍රාථමික හිස රදය. ඒ වගේම දෙවෙනි එක තමයි ද්විතීයික හිස රදය. අපි දැන් ප්‍රාථමික හිස රදය කොටස් වලට බෙදා ගමු. ප්‍රාථමික හිස රදය කොටස් තුනකට බෙදා ගන්න පුළුවන් අපිට. පළවෙනි එක තමයි ආතති හිස රදය, දෙවෙනි එක ඉරුවා රදය, තුන්වෙනි එක තමයි පොකුරු හිස රදය. අපි දැන් බලමු ආතති හිස රදය කියන්නේ මොකක්ද කියලා. ආතති හිස රදය කියන්නේ මානසික ආතතිය සහ නිදිවැරීම කියන දේවල් නිසා අපිට ඇතිවෙන හිස රදය. දෙවෙනි එක තමයි ඉරුවා රදය. ඉරුවා රදය කියන්නේ අධික ආලෝකය සහ ශබ්දය තියෙන තැන්වල නිතරම ගැවසීමෙන් ඇතිවෙන දෙයක්. මෙහිදී ඔක්කාරය සහ වමනය ඇතිවෙන්න පුළුවන්. තුන්වෙනි එක තමයි පොකුරු හිස රදය. පොකුරු හිස රදය කියන්නේ එක ඇහැක් වටා. ඒ කියන්නේ මෙන්න මේ එක ඇහැක් වටා අපිට ඇතිවෙන්න පුළුවන් හිස රදයක්. මේක ඉතා දරුණුව ඇතිවෙනවා කියලා තමයි කියන්නේ. එක ගැන මම ඇත්තටම දන්නේ නැහැ. මොකද මමත් මේ දේවල් හොයාගත්තේ ඉන්ටර්නෙට් එක හරහා. ඉතින් පොකුරු හිස රදයේදී ඇති වෙන්නේ මම අර කලින් වගේ එක ඇහැක් වටා ඉතා දරුණුවට ඇති වෙන්න පුළුවන් හිස රදය. ඉතින් අපි දෙවෙනි එක බලමු. දෙවෙනි එක තමයි ද්විතීයික හිස රදය. ඉතින් ද්විතීයික හිස රදයේදී අපිට කොටස් හතරකට බෙදන්න පුළුවන්. ඉතින් මම මුලින්ම කියන්නම්. මම මේ අමතක වෙන හින්දා පොතක ලියාගෙන ඉන්නේ. ඒකයි. ද්විතීයික හිස රදය අපිට කොටස් හතරකට බෙදන්න පුළුවන්. පළවෙනි එක සෙන්ගිඩි සහ සයිනස් හිස රදය. දෙවෙනි එක විචලන හිස රදය. තුන්වෙනි එක අපිට අක්ෂි දුර්වලතා හිස රදයක් කියලා වෙන් කරන්න පුළුවන්. හතරවෙනි එක, ඒ කියන්නේ අවසාන එක අදිරුධිර පීඩන හිස රදය. පළවෙනි එක සෙන්ගිඩි හිස රදය. සෙන්ගිඩි සහ සයිනස් හිස රදය. මේකෙදී ඔයාලට සෙන්ගිඩි නිසා තමයි මේක ගොඩක්ම ඇති වෙන්නේ. එතකොට ඔයාලගේ සෙම්ගෙඩි සහ සයිනස් හිස රදය. මේකෙදී ඔයාලගේ නළල සහ ඇස් වටා ඇති කුහරවල සෙම පිරීමෙන් මෙය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මේ සෙම පිරීම නිසා ඔළුවට බර ගතියක් ඇතිවීමෙන් තමයි මේක මේ හිස රදය එන්නේ.
දෙවනි එක තමයි විචලන හිසරදය. විචලනය කියද්දී අපි දන්නවා අපේ ඇඟේ වතුර අඩු වුණාම තමයි විචලනය ඇති වෙන්නේ. ඉතින් ඔයාලට මේකෙදි පුළුවන් ඔයාලා සාමාන්‍ය බොන වතුර ප්‍රමාණය ටිකක් වැඩි කරලා බොන්න. ඉතින් අපි දන්නවා සාමාන්‍යයෙන් මනුස්ස ශරීරයකට ලීටර 3ක් 4ක් අතර ප්‍රමාණයක් තමයි ડોක්ටර්ස් වුණත් නිර්දේශ කරන්නේ වතුර. ඊට වඩා බිව්වයි කියලා මුකුත් වෙන්නේ නැහැ. හැබැයි ඒ ප්‍රමාණය තමයි නිර්දේශ කරන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඒ ප්‍රමාණය ඔයාලගේ ශරීරයට ගන්න. එතකොට මේ විචලන හිසරදය ගොඩාක් දුරට අඩු වෙන්න පුළුවන්. තුන්වෙනි එක තමයි අක්ෂි දුර්වලතා. ඉතින් මේකෙදි නම් ඔයාලට නම්ෙන්ම තේරෙනවා ඇස්වල තියෙන දුර්වලතා නිසා තමයි මේ දේ වෙන්නේ. ඉතින් ඔයාලට ඇස් බොඳ වෙලා වගේ පේනවා නම් මෙන්න මේ තත්ත්වය එන්න පුළුවන්. හතරවෙනි එක තමයි අධිරුධිර පීඩන හිසරදය. මේකෙදි ඔයාලගේ රුධිරවල තියෙන පීඩනය ඉහළ යාම නිසා තමයි මේ දේ ඇති වෙන්නේ. ඉතින් ඔයාලට මේකෙන් තේරුම් ගන්න පුළුවන් ඔයාලා අයත් වෙන්නේ මොන කාණ්ඩයටද කියලා. ඉතින් මට නම් තියෙන්නේ ඇත්තටම ඉරුවාරදය. මොකද මට ඒ තියෙන සිම්ප්ටම්ස් ඒ විදිහටම තියෙනවා. මට එළියට යන්න බෑ. අධික ශබ්දයේ තියෙන තැන්වල ඉන්න බෑ. හැම වෙලාවෙම බලන්නේ තනි වෙලා ඉන්න. ඉතින් ඉරුවාරදය තියෙන කෙනෙක් නම් අනිවාර්යෙන් මේ දේවල් දන්නවා. ඉතින් එක හැදුනාම හරිම අමාරුයි. වමන යන්න එනවා, ඔක්කාරය තියෙනවා. ඉතින් මේ දේවල් එක්ක ඉතින් ඔයාලට ඉරුවාරදය ගැන මම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඔයාලට පුළුවන් මගේ channel එකේ playlist එකට ගිහිල්ලා සෞඛ්‍ය උපදෙස් කියන කොටසට ගිහිල්ලා ඔයාලට පුළුවන් මම කරපු ඉරුවාරදය හෙවත් මිග්‍රේන් ගැන බලන්න. ඉතින් අපි දැන් බලමු මේ දේවල් වලට පිළියම් මොනවාද කියලා. මේකට ගෙදරදීම අපිට කරගන්න පුළුවන් පිළියම් ටිකක් තියෙනවා. පළවෙනි එක තමයි ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට වතුර පානය කිරීම. ඉතින් දවසට ලීටර 3ක් 4ක් හරි කමක් නැහැ පානය කරන්න. එතකොට මේ තියෙන හිසරදය අවම කරගන්න පුළුවන්. දෙවෙනි එක තමයි විවේකය සහ නිින්ද. ඔයාලා අනිවාර්යයෙන්ම විවේකය සහ නිින්ද අවශ්‍යයි. විවේකය නැතුව වුණාම තමයි මම අර කිව්වේ ආතති හිසරදය. ඉතින් මේ ආතති හිසරදය හැදෙන්නේ විවේකය නැති වුණාම. ඉතින් ඔයාලට පුළුවන් පැය 7-8 අතර සුවදායක නිින්දක් ලබා ගන්න. ඒකෙන් හිසරදය ගොඩාක් වෙලාවට අවම කරගන්න පුළුවන්. තුන්වෙනි එක තමයි තැවීම. ඉතින් මේ තැවීම ගත්තහම ඔයාලට පුළුවන් ආත්ති හිසරදය නම් ඔයාලට තියෙන්නේ ගෙල පිටිපස්ස. ඒ කියන්නේ බෙල්ල පිටිපස්සෙන් ඔයාලට උණුසුම් වතුරෙන් තවන්න පුළුවන්. ඒ වගේම ඔයාලට තියෙන ඉරුවාරදය නම් ඔයාලට පුළුවන් නළල උඩින් අයිස් වලින් තවන්න. සහ තව එක පිළියමක් විදිහට මමත් කරන දෙයක්. ඇත්තටම මේකෙන් ගොඩාක් හොඳ ප්‍රතිඵල තියෙනවා. මමත් මේක අපේ තාත්තගෙන් තමයි අහගත්තේ. ඉතින් ඔයාලට පුළුවන් ඉඟුරු තේ හරි කොත්තමල්ලි හරි බොන්න. ඉතින් අපේ ගෙදර හැම වෙලේම වගේ ඉඟුරු ගේන හින්දා මම කරන්නේ ඉඟුරු තේ තමයි බොන්නේ. කොත්තමල්ලිත් බොනවා. හැබැයි වැඩි හරියක්ම ඉඟුරු තේ. ඉතින් ඔයාලටත් පුළුවන් ඒක පීලා බලන්න. ඉතින් මට නම් සාමාන්‍යයෙන් ඉරුවාරදය නිසා ටිකක් අඩු වෙන කල් යනවා. හැබැයි ඒ වෙලාවට ගොඩාක් හොඳ සහනයක් ලැබෙනවා. ඉතින් ඔයාලටත් පුළුවන් ඒ දේ බීලා බලන්න. ඉතින් තව එකක් කියන්න ඕනේ. ඔයාලට පුළුවන් ડોක්ටර් කෙනෙක්ගේ නිර්දේශයකින් ඖෂධ ලබා ගන්න. මම කලින් කිව්වනේ මම ඒ විදිහට ඒ තැන් වලට යන්නේ නැහැ. බෙහෙත් ගැන නිර්දේශ කරන්න යන්නේ නැහැ. මොකද මම ડોක්ටර් කෙනෙක් නොවන නිසා. ඉතින් ඔයාලට පුළුවන් ළඟම තියෙන හොස්පිටල් එකකට හෝ ගිහිල්ලා ડોක්ටර් කෙනෙක්ට කියලා ඖෂධ ලබා ගන්න. අපි දැන් බලමු ડોක්ටර් කෙනෙක්ව හම්බ වෙන්න ඕනේ මොන අවස්ථාවේදද කියලා.
පළවෙනි එක තමයි ආට පුළුවන් අධික හිසරදේ කියන්නේ වෙන්දට තියෙන හිසරදයට වඩා වැඩිපුර හිසරදේ තියෙනවා නම් ඒ කියන්නේ ජීවිතේ කවමදාකවත් මේ තරම් ලොකු හිසරදයක් ඇවිල්ලා නැහැ කියලාට දැනෙනවනේ. අන්න ඒ වෙලාවේදී ඔයාලට පුළුවන් ડોක්ටර් කෙනෙක්ව හම්බ වෙන්න. දෙවෙනි එක තමයි ඔයාලගේ ඔළුව පිටිපස්සට හරි ඔළුවේ කොහෙටම හරි තැනකට පොල්ලකින් හෝ දරුණු පහරක් වැදුනා නම් ඒ වෙලාවෙදිත් ඔයාලට පුළුවන් ડોක්ටර් කෙනෙක්ව මුණ ගැහෙන්න. ඒ වගේම ඔයාලට හිස රදයත් එක්ක අධික උණ සහ බෙල්ල කැරකවීමට බැරි වීම. ඒ කියන්නේ ඔයාලට හිස රදයත් එක්ක ඔයාලට තද උණ තියෙනවා නම් එහෙමත් නැත්නම් ඔයාලගේ බෙල්ල එහාට මෙහාට කරකවන්න යම්කිසි අපහසුතාවයක් තියෙනවා නම් මේ වෙලාවෙදිත් පුළුවන් ඔයාලට ડોක්ටර් කෙනෙක්ව මුණ ගැහෙන්න. ඒ වගේම අවුරුදු 50ට වැඩි කට්ටියට තද හිස රදයක් එනවා නම් ඒ වෙලාවෙදිත් ඔයාලට පුළුවන් ડોක්ටර් කෙනෙක්ව මුණ ගැහෙන්න. තව එකක් විදිහට මම තව පොඩි එකක් කියන්නම්. ඒක තමයි පෙනීමේ දුර්වලතා සහ කතා කිරීමට අපහසු වීම. පෙනීම සමහරක් අය දැන් අර ඉරුවාරදේ තියෙන කට්ටියට ටිකක් පේන්නේ බොඳ වෙලා වගේ. ඉතින් මටත් ඒ දේ තියෙනවා. මේ ඉරුවාරදේ තියෙන කෙනෙක්ට නම් පොඩ්ඩක් බොඳ වෙලා වගේ පේනවා. එහෙම ඉරුවාරදේ කියලා සැක කරන්නේ නැති කෙනෙක් නම් ඔයාලට පුළුවන් ඔයාලට තදට පෙනීම බොඳ වෙලා වගේ තියෙනවා නම් එහෙමත් නැත්නම් කතා කරන්න අපහසුතාවයක් තියෙනවා නම් ડોක්ටර් කෙනෙක්ව මුණ ගැහෙන්න පුළුවන්. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් තවත් මේ වගේම වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙන්න එන්නම්. ඒ වගේම මේ වීඩියෝ එක තවත් කෙනෙක්ට දැනගන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලට මේ වීඩියෝ එක ගැන තියෙන අදහස පල්ලෙහාන් කමෙන්ට් කරගෙන යන්න වගේම මම තාම සබ්ස්ක්‍රයිබ් කරපු නැති කෙනෙක් නම් සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට මම ගිහින් එන්න.